ඔන්න ඉතින් ලේඩීස් ෆස්ට් පේජ් එකට අවුරුදු 8කුත් ගත වුණා. ඉතින් ඒ අවුරුදු 8 පුරාම මාත් එක්ක හිටපු අයට ගොඩක් ස්තුතියි. ඇත්තම කිව්වොත් වැඩිපුරම කරේ බ්ලොක් කරන එක තමයි. මොකද මම කැමති නැහැ මගේ අදහස් වලට නොගැලපෙන අය එක්ක ගනුදෙනු කරන්න. මම එයාලා ටග් ගාලා බ්ලොක් කරන එක තමයි කරන්නේ. මට අර මේ ෆෑන් ෆලෝවර්ස්ලා ගොඩාක් තියාගෙන මට මෙච්චරක් ඉන්නවා එහෙම කියලා කියන්න කිසිම ආසාවක් නැහැ. මම එක්කෙනෙක් හරි කමක් නැහැ මගේ අදහස් වලට ගැලපෙනවා නම් ඒ හොඳටම මට ඇති. මට ෆලෝවර්ස්ලා ගන්න අදාළ නැහැ ඇත්තටම. මගේ පාඩුවේ මගේ ගමන යන්න තමයි මට ඕනේ. ඉතින් ඒ නිසා මම අදහස් නොගැලපෙන අයව බ්ලොක් කරා. ඒ තරහකට නෙවෙයි. ඉතින් නොගැලපෙන නිසා මෙතනින් අයින් වුණා යාළගෙන්. ඒකයි ඉතින් ඉතින් ලේඩි ෆස්ට් කියන්නේ ඇත්තටම මේ මමම තමයි. ඒකේ ඒ පේජ් එක පර්සනල් පේජ් එකක් මගේ ගෲප් පේජ් එකක් නෙවෙයි. මේ මගේ දේවල් තමයි යන්නේ මගේ අදහස් ගතිගුණ මම ඉන්න විදිහ මම කරන දේවල් කැමැති අකමැති හැමදේම මමම තමයි. සමහර අයට ඉතින් ගොඩක් දරා ගන්නත් අමාරු නම් මං ගැන කියනකොට ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක පර්සනල් පේජ් එකක් මගේ. ඒ වගේම ඉතින් අර මේ නින්දා ප්‍රශංසා හැමදේම ලැබුණා මේ අවුරුදු 8 පුරාවටම. නින්දා ලැබුණා කියලා මම වැටුන්නේ නැහැ. එහෙම මාව කිසි රේසකින්වත් වටන්න බෑ කාටවත්. මම වැටෙන චරිතයක් නෙවෙයි. මම මගේ ගමනේ ගියා. දැන් ඒ මට මඩ ගහපු පේජ් තියෙනවද දන්නේ නැහැ. අතන මට අනිත් අයගේ පේජ් අදාළ නැහැ. මම ඒවා බලන්න යන්නේ නැහැ. මම දැන් හොඳ එකක් දැක්කොත් ලයික් එකක් දානවා කමෙන්ට් කරනවා. ඒ හැර මම පේජ් රිංග බලන්න යන්නේ. මට අනිත් අයගේ දේවල් වැඩක් නැහැ. මම මගේ ගමන මගේ පාඩුවේ යනවා මිසක් මම අනිත් අයගේ දේවල් හොයන්න යන්නේ ඒව කරන්නේ නැහැ. ඉතින් මේ ඉතින් අවුරුදු 8ක් මම ලිව්වා. ඉස්සරහටත් මම ලියනවා. ඉතින් මම ලියන්න ආසයි ගොඩක්. මගේ අලුත්ම ස්ටෙප් එක දැන් vlogs කරන්න පටන් ගත්තා මම මේ අවුරුද්දේ. ඉතින් ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම මේ ඉතින් ගොඩක් සතුටුයි මම විදිහට මාව රෝල් මොඩල් එක කරගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් මට ඒ ගැන ගොඩක් සතුටුයි. ගොඩක් අය කියනවා කිව්වා වගේ ඉන්න ආසයි, ඔයා වගේ වෙන්න ආසයි, හැදෙන්න ආසයි. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මම බොහොම වගකීමෙන් කියනවා මම ජීවිතේ වරද්දාගත්ත කෙනෙක් නෙවෙයි. මම බොහොම සාර්ථක ගමනක් යන කෙනෙක්. මට අනුව මම ගොඩක් සාර්ථක කෙනෙක්. මම හොඳ ලස්සන විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම ගොඩක් ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ නිසා දැන් මාව ආදර්ශයට ගත්තා මාව ෆලෝ කරා කියලා ඉතින් කාටවත් වැරදෙන්නේ නැහැ. මම එහෙම කිසිම සමාජයට අයහපත් දෙයක් මම මේකෙන් මගේ පේජ් එක හරහා කියන්නේත් නැහැ. මම කරන්නේත් නැහැ. මම වයින් එකක්වත් බොන කෙනෙක් නෙවෙයි. බියර් එකක් තියා වයින් එකක්වත් බොන කෙනෙක් නෙවෙයි. ඇත්තටම මම ඔය නයිට් ක්ලබ් ගාන යන එහෙම නෙවෙයි. මම හරි පාඩුවේ මගේ ගෙදරට වෙලා ඉන්න කෙනෙක්. ඉතින් මම කිසිම වැරද්දක් කරන කෙනෙක් නෙවෙයි. ඉතින් ඉස්සරහටත් මම ලියනවා. ඉතින් ඔයාලට මගෙන් ගන්න තියෙනවා නම් දෙයක් ගන්න. මම නොමග යන සමාජයේ නොමග යන දේවල් කවදාවත් ලියන්නෙත් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. ඉතින් මාත් එක්ක මේ අවුරුදු 8 පුරාවටම හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ තව පේජ් දෙකක් තියෙනවා මේ සනීවා කියලායි මගේ මේ ලිරික්ස් බයි සංදීපනි මෙලේරිගම කියලා මයි ලිරික්ස් බයි සංදීපනි මෙලේරිගම කියලා. ඉතින් ඒ පේජ් දෙකටත් දැන් අවුරුදු 8ක් ඔය පේජ් 3යි ඔක්කොම. පේජ් 3ම ඉතින් අවුරුදු 8ක් තිස්සේ කරගෙන යනවා මගේ පාඩුවේ. මගේ විදියට මටම ආවේනික රටාවක් තියෙනවා ලියන. මම ඉන්න විදිහක් තියෙනවා. මට මේක ආවෙනික විදිහක්. ඉතින් මටම අනන්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක තමයි මම මේ ගමන යන්නේ. මේ කාවත් කොපි කරන්න යන්නේ මම ඉන්නේ මට ඕන විදිහට සහ මම විදිහට තමයි සමාජයට පෙනී සිටින්නේ. නිකන් බොරු ශෝබන නිකන් අර එහෙම නෑ. මම ඇත්ත විදිහට රියල් මම විදිහට තමයි සමාජයේ පෙනී සිටින්නේ. ඉතින් කිසිම මේකප් එකක්වත් නැතුව එන්නේ මේ බ්ලොග් කරන්නේත් මේක එකක්වත් නැතුව මේ කිසිම මොනවාද ෆිල්ටර්ස් මොකුත් නැහැ. මේ මමම තමයි ඉතින්. මම ෆේක් නෙවෙයි. මට ෆේක්
මේ account ඇත්තෙත් නැහැ. ඉතින් රියල් මම විදියට එනවා සමාජය මොන විදියට මාව බාරගත්තත් මට අදාළ නැහැ. මොකද මගේ හදවත දන්නවා මම වැරදි දේවල් කරන්නේ නැහැ කියලා. ඉතින් මට ආදරය කරන පිරිසක් ඉන්නවනේ. ඉතින් එයාලට ගොඩක් ස්තුතියි. ඒක තමයි ඉතින් මේ අවුරුදු 8 පුරා ඉතින් හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. කිසි තරහක් නැහැ කාත් එක්කවත් බ්ලොක් කරා කියලා තරහක් නැහැ. නොගැලපෙන නිසායි බ්ලොක් කරන්නේ අදහස් ඇතින්. ගොඩාක් අර අදහස් ගැලපෙනවද කියන එක බලනවා. මම බයෝ එකෙත් දාන්නේ මම වගේ වෙන්න කැමති නම් විතරක් ෆලෝ කරන්න. සාමාන්‍යයෙන් කිසි කෙනෙක් කියන්නේ නැහැ ගොඩක් අය බලන්නේ මාව ෆලෝ කරන්න කියලා නෙහෙමනේ කියන්නේ. ඉතින් මට එහෙම මේ ෆලෝස්ලා ගන්න වැඩි කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. ඉතින් මම වගේ වෙන්න කැමති නම් පේජ් එක ෆලෝ කරන්න. නැත්නම් ඕනේ නැහැ. නැත්නම් දැක්කේ නැහැ වගේ යන්න. ඉතින් මම ඇඩ්මින් සංදීපනි මෙලේක